සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් අපි ගංගාරාමේ පන්සලට ඔය ඉන්නේ මම. ඒ ගංගාරාමේ පිටිපස්සේ තියෙන ලස්සන ගඟ. ඉතින් අපි ගංගාරාමේට ඇවිල්ලා අපි ගඟේ ලස්සන බල හිටියා. ඉතින් ඔය ගංගාරාමේ අතනින් ඇතුළු වෙන එක තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන ලයිට් දාලා ලස්සනට චෛත්‍ය. ඔය අපේ අම්මා මල් පූජා කරනවා සාදුට. ඉතින් අපි වැඳලා බල් දාලා තිබුණා. ඔය තියෙන්නේ ලස්සන බුදු පිළිමයක් ගල් වලින් හදපු. ඔය බෝපත් අතරින් ලස්සන බුදු පිළිම පේනවා. ඉතින් අපි ඒ බුදු පිළිමවන්ටත් වැන්දා. අපි ටික ලං වෙනකොට මේ පත්තිනි මෑණියොන්ගේ පිළිමය. මෙතන තියෙන්නේ ධාතු වන්දනාවට කරපු ලස්සන මල් එල්ලලා ලස්සනට සරසලා. ඔය තියෙන්නේ තොරණේ ලස්සනට ලයිට් දාලා අපි ඒක දිහා බල හිටියා. ඉතින් තොරණ ටික බල ඉද්දි මට හිතුණා පොඩ්ඩක් ඔය තියෙන්නේ වෙසක් කූඩු. අපේ ගෙදරත් මෙන්න මේ විදිහ වෙසක් කූඩුවක් තිබුණා. ඔය තියෙන්නේ චෛත්‍ය වලින් හදපු ලස්සන චෛත්‍ය වෙසක් කූඩු. ලස්සන ඒවා තියෙනකොට ඉතින් ආසයිනේ බලන් ඉන්න. ඉතින් ඒ චෛත්‍ය වල පාට වෙනස් වෙනවා. නිල් පාට, රතු පාට, සුදු පාට, දම් පාට, එතකොට සුදු පාට, කහ පාට, ලස්සන පාටවල් එනවා. ඉතින් අපි ඒක දිහා චුට්ටක් කියලා බලන් හිටියා. ඊට පස්සේ මේ තියෙන ඊළඟ වෙසක් කූඩුව. ලස්සන වෙසක් කූඩු බලනකොට මේ ඉතින් ආස හිතනවනේ ඔය තියෙන 5 වෙනි වෙසක් කූඩුව. ඉතින් ඒකේ ලස්සන චෛත්‍ය තමයි තිබුණේ. ඉතින් ඒකත් අපි ටිකක් කියලා බල ඉන්නකොට කැරකෙන වෙසක් කූඩුවකුත් දැක්කා. ඔය තියෙන්නේ ඒක. ඒ කැරකෙන වෙසක් කූඩුව ඔය තියෙන්නේ ලස්සන කෙනෙක්. ඔය තියෙන්නේ රූකඩ පටන් ගත්තේ අටයි කාලෙට පටන් ගත්තේ. ඉතින් ඔය පස්ස වලට ගහ තමයි ඒ රූකඩේ යන්නේ. අපි දැන් රූකඩ බලලා ඉවර වෙලා අපි දැන් ගෙදර යනවා. Thanks for watching. Bye bye.